පොඩි ඇටයා. අඩෝඩෝ සොරි බං. නවත්තපන් අඬන එක. අඬන්න එපා මන් නලවන්නේ කොහොම? අඬන්න නැතුව හිටියොත් ගෙනත් දෙනවා ගෑණියෙක් මේ දැම්ම. අඬන්න එපා මන් නලවන්නේ කොහොම? ගෑණියෙක් ගෙනත් දෙනවා කිව්ව ගමන් ඇඬිලා නැවැත්තුවා පොඩි ඇටයා. ඔවුලක් නෑ ඉතින් මං වගේ එකෙක් තව ඉන්නවනේ. නයිස් බං. උඹ අදින චිත්‍ර මටවත් හොයාගන්න බෑ. සුපිරි සුද්දා. ඔව්ව උඹට හොයාගන්න පුළුවන්ද බං ඉතින්? මම කොස්සපුගේ ගහගෙන පැන පැන යන්න එපා යකෝ. අම්මා කොන්ද. ඕක පරණ ලැට් එකට යන දුර. ඔයා වැඩි හිතන්න එපා. එක දවසක් රෑ මම පොඩි කාලේ නිදාගෙන ඉද්දි ගෝනි බිල්ල අපේ කකුල් ලෙව කන්නාවනේ. ඊට පස්සේ මං උගේ ලේ බොනවා වෙනුවට මං උගේ මොලේ බිව්වා. ඌ අදටත් පට්ට ගොන් ආතල් දෙන පොරක්. ඔයා මටත් එහෙම කරනවද? අනේ පැටි මගේ පොඩි පැටියන ඔයා. මං ආයෙත් ඒ කතාව කියන්නේ නෑ. උඩට එන්න අපි බය නැති කරගමු. මගේ පුංචි රෝස මලේ මමයි උඹේ වියපත් පඹරා නුඹ හීනෙන්වත් නොදකින කුමර කනවතෝව හීනෙන්වත් නොදකින කුමරා. ඔන්න එහෙනම් 1 2 3 පැන්න. අඩෝ සුපිරි ඈ. දැන් මම වගේ පොඩි කාටත් පියාඹන්න පුළුවන්. නයිස්. Excuse me sir. මොකද යකෝ වද දෙන්නේ රෑ 12ට විතර. වැඩේ ඉවරයි sir. කොල්ල වැඩේ කරලා නේ. දැන් කොහොමද මේක වැඩ කරන්නේ? සර් හොඳට බලන්න. මෙතන ඉඳන් මීටර් 600ක් යනකම් භූත මන්දිරේ කුලියට වැඩ කරපු සෙට් එකක් එක්කන් ආවා. කනත් ඉන්නවා උඹෑ කියාගන්න බැරි හොල්මන් සෙට්. තව ඉන්නවා සර් අර දුර පේන සීතල කඳු ගැට්ටේ කුල්ලු ටික. අතෑරලා ආපු පතලේ ඉන්නවා සර් පැන්දලවත් නැති කුල්ලු ටික. උන්ට කුල්ලොත් එකයි කෙල්ලොත් එකයි සර්. හා මං ඒ සීන් එකේ නෑ. මගේ වස්තුව සුනීතා. මම මේ ඔක්කොම කරන්නේ අපේ දුව පරිස්සම් කරගන්න. මට සමා වෙන්න. रतक आए अमा Hukan na to para carry go te and pakya tota puluwan the huto mawana wanda pakyo
තෝ දනකම් මම මොහොට්ටල්ලගේ කැරියෙක් හරිද? මේ ලංකාවේ එක හුත්තික පුතෙකුටවත් නාවන්න පුළුවන් කැරියෙක් නෙමෙයි අජිත් පකේව මං ඇවිල්ලා ඉන්නේ. තෝ දැනගත් තෝ මොන වගේ කැරියක්ද කියලා මං දන්නවා හුත්තෝ. හායි මම සමාධී මම 9 වසරේ ක්ෂුන්ටි ගෑනු ළමයි මම යන්නේ සුබස්කන්ධ මහාවිද්‍යාලයට මම චුට්ටක් අඬලා ඉන්නේ ගණන් ගන්න එපා පේන්නේ නැහැ මේක චුට්ටක් ෆිල්ටර් වගේ වෙනමනේ ඉතින් ටික්ටොක් එකේ මෙහෙම වුණාම ඉතින් මම කියන්නේ යන්නේ අද මගේ ඉස්කෝලේ ජීවිතය ගැන ඉතින් මගේ ඉස්කෝලේ ජීවිතේ මට හරිම දුකයි ඉස්කෝලේ ගියාම මම කියන්නේ මම හරි කැතයිලු තරහ වෙලා මේ යාළු වෙලා ඉඳිද්දි යාළු කීයේදී ඉතින් මං කැතම ගියා ළමයිලු මගේ ඉස්සරහින් ඉඳිද්දි කියන්නේ මට හින්ට නෙමෙයි මට කොහොමනම් මෙහෙනවා කොච්චර මේවා වුණත් එයාලට වැඩක් නැහැලු සෙල්ලමක් කරත් මං ගැන අහන්නේ නැහැලු ඉතින් ඕවා තමයි ඉතින් ගොඩක්ම මේවා වුණේ ඉස්කෝල ජීවිතේ කිව්ව ඕකම විතර නෙමෙයි තව අතලුත් තියෙනවා ඉතින් ඒ අතලුත් ටිකක් කියමු ඉස්කෝලේ ඔන්න ගැලමේ කතාව මම පැත්තකින් දැම්මා හරි අඬන්නේ මම ඉස්සෙල්ල වීඩියෝ එකේ ඩ්‍රාෆ්ට් විදියට දැම්මා ඊට පස්සේ අඬලා තමයි මම ඒක නැත්තේ ඊට පස්සේ මම ඒක සෙන් කරේ නැහැ ඊට පස්සේ මේ එහෙම කරපුවාම මම 6 වසරට ආපු අලුතම 3 වෙනි වාරේ ආපු අලුත වෙලා 3 වෙනි වාරේ වෙද්දී අයියා කෙනෙක් හිටියා ඉඳුවර කියලා එයා ඉස්කෝලේ ඇරෙද්දී පොලිම එනවනේ පොලිම එද්දි කිව්වා මේ බොරුවට මට ඉන්නලු එයාගේ කෙල්ල වගේ මේ එයාගේ යාළුවන්ට කියන්න ඕනේ කියලා. ඉතින් මං කිව්වා නිකන් ඔය යාළු කොමන්ටනේ මේ ලව් එක නෙමේ මේ කමන්නේ කියලා ඉතින් hina වෙලා කරලා හිටියා. යාළුවෝ නැහැ. යාළු විදියට හිටුන්නේ නැහැ. මේ එහෙම ගියාට පස්සේ අන්තිමේදී 7 වසරේ පළවෙනි වාරේ මම කැමැත්ත ඇහුවා. මං කිව්වා බෑ යාළුවෙක් විදියට ඉන්නම් කැමති නෑ. ඉතල මේ වීඩියෝ එකේ දාලා තිබ්බ කමෙන්ට්ස් එකක් මේ නම්බරේ දෙන්න බෑනේ කියලා. කැමතියි කියලා දාලා තිබ්බා. ඒව බෑ. හොඳේ ඒව බෑ. මං ටික්ටොක් කරන්නේ කැමත දෙන්නේ නෙමෙයි. හොඳේ අද ඒ අංකල් කෙනෙක් මට දාලා තිබ්බා මේ හායි චූටි නංගී කියලා. එහෙම දෙන්න කමන්නේ මේ කැමති මට නම්බරේ දෙන්න මේ යාළුවෙමුද ඒව අහන්න බෑ. හොඳේ ඔන්න ඉතින් පොස්ට් කියලා තිතන්න එපා ඉතින්. හා ඉතින් ඔබ කරලා ගිහලා මේ අන්තිමේදී බෑ කිව්වනේ මං ඒ අයියට මෙයා කොහොම හරි යාළුවෙක් කියලා හිතලා මේ මට ඉඳගෙන පන්ති ඉස්සරට එවිල ගහනවා මටම. ඉතින් මම හොරෙන් ඒ කවුරුත් දන්නේ නැහැ. ඊට පස්සේ දැනගත්තා හැමෝම මෙහෙම එකක් තියෙනවා කියලා. ටීචර්ලාද එහෙම දැනගත්තේ නැහැ. ඊට පස්සේ